හිතන්න බලන්න එකම ජෝඩුවක්. දවස් 5ක් ඇතුළත විවාහ 3ක්. හැබැයි ඊට පස්සේ දශක 4කට කිට්ටු කාලයක් තිස්සේ දිග්ගැස්සුණු රටේ ඉහළම අධිකරණයේ දක්වාම ගිය එක දික්කසාද නඩුවක්. ශ්‍රී ලංකාවගේ සාමාන්‍ය නීතියයි පුද්ගල නීතියයි එකට ක්‍රියාත්මක වෙන රටක මේ විවාහ තුනෙන් මතුවුණු ගැටලුව හරිම සංකීර්ණයි. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ ඒ අසාමාන්‍ය කතාව ගැනයි. මෙන්න මේ තිරේ පේන්නේ ඒ දීර්ඝ නීතිමය ගමනේ අවසානය සනිටුහන් කරපු ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛනය. මේ නඩුවේ ප්‍රධාන චරිත දෙක තමයි ෆාසල් මුෂින් සහ ප්‍රියංගනි ෆාතිමා. අපි බලමු එයාලගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු මේ කතාව පටන් ගත්තේ කොහොමද කියලා. හරි. දැන් මේක ටිකක් බලන්න. එකම දෙන්නෙක් දවස් 5ක් ඇතුළත නීති පද්ධති දෙකක් යටතේ විවාහ දෙකකුයි ආගමික චාරිත්‍රයකට අනුව තව විවාහයකුයි ඔක්කොම 3ක්. මේක තමයි මේ මුළු නීතිමය ගැටලුවෙම පටන් ගන්නම. ඇත්තටම කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි මෙහෙම දෙයක් කරන්නේ නැත්තේ කියලා නේද? ඉතින් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද මේ විවාහ 3ක් මෙච්චර දීර්ඝ මෙච්චර සංකීර්ණ නීතිමය සටනකට මුලපිරුවේ කියන එක. අපි දැන් ඒ ගැන තමයි හොයලා බලන්න යන්නේ. කාලය ගෙවිලා යනවා. අවුරුදු 28ක්. මේ වෙනකොට ඔවුන් දරුවන් 3 දෙනෙකුට දෙමව්පියන්. ඒත් ඒ විවාහයේ බිඳ වැටෙනවා. දික්කසාද වෙන්න උසාවියේදී තමයි අර විවාහ තුනේ නීතිමය පදනම ගැන ලොකු මතභේදයක් මතුවෙන්නේ. දැන් තමයි නඩුවේ නියම රසවත්ම හරිය පටන් ගන්නෙ. දෙපාර්ශවයේ තර්ක හාත්පසින්ම වෙනස්. ස්වාමි පුරුෂයා මුස්ලිම් නීතිය යටතේ දික්කසාදය ඉල්ලනවා. ඒත් භාර්යාව කියන්නේ මම කතෝලිකෙක් ඉස්ලාම් ආගමට හැරුණේ නැහැ. ඒ නිසා ඒ මුස්ලිම් විවාහයම වළංගුත් නැහැ. කාති උසාවියට මේක අහන්න බලයකුත් නැහැ කියලයි. මේ තර්ක දෙක තමයි මේ දීර්ඝ සටනට පදනම වුනේ. මේක හරියට නීතිමය පඩිපෙළක උඩට පහළට යන ගමනක් වගේ. මුලින්ම කාතිය උසාවිය කියනවා එයාලට බලයක් නැහැ කියලා. ඒකෙන් බිරිඳට වාසි. ඊට පස්සේ කාති මණ්ඩලයේ ඒ තීන්දුව අනිත් පැත්ත හරවනවා. අභියාචනාධිකරණයත් ඒ තීන්දුවම තහවුරු කරනවා. ඉතින් අවසාන බලාපොරොත්තු විදියට මේ නඩුව රටේ ඉහළම අධිකරණයට, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. හරි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට විසඳන්න තිබුණු පළවෙනිම සහ වැදගත්ම ප්‍රශ්නේ තමයි මේක. අර 1999 පෙබරවාරි 6 වෙනිදා කරගත්ත මුස්ලිම් විවාහයේ නීතිය ඉස්සරහා ඇත්තටම වළංගු එකක්ද? මේ නඩුව තේරුම් ගන්න අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන වචනයක් තියෙනවා. ඒ තමයි කිතාබිය. මුස්ලිම් නීතියට අනුව ක්‍රිස්තියානි හෝ යුදෙව් වගේ ආගමික ග්‍රන්ථයක් පිළිගන්නා ආගමක කාන්තාවක්ව හඳුන්වන්නේ ඔන්න ඔය නමින්. අභියාචනාධිකරණයේ විනිසුරුවරයාගේ මේ ප්‍රකාශය හරිම බලවත්. ඒකෙන් පැහැදිලිවම කියවෙනවා මුස්ලිම් පිරිමියෙකුට කිතාබියා කාණ්ඩයට වැටෙන, ඒ කියන්නේ කතෝලික කාන්තාවක්ව විවාහ කරගන්න එයා ඉස්ලාම් ආගමට හැරෙන්නම ඕන නෑ කියලා. මෙතනදී භාර්යාවගේ ප්‍රධාන තර්කයේ බිඳ වැටෙනවා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයත් පහළ උසාවිවල තීන්දුව පිළිගත්තා. ඒ කියන්නේ ඔවුන්ගේ පළවෙනි මුස්ලිම් විවාහය නීතියානුකූලව සම්පූර්ණයෙන්ම හරි වළංගුයි. මේ නීතිමය ප්‍රහේලිකාවේ පළවෙනි කැල්ල ගැලපුණා. හැබැයි කතාව එතනින් ඉවර වුණේ නෑ. හරි. පළවෙනි විවාහය වළංගුයි. එහෙනම් අර දවස් 5කට පස්සේ කරගත්ත දෙවෙනි විවාහයට මොකද වෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි මේ මුළු නඩුවේම ඉරණම තීරණය කරපු තැන. මේ මුළු සංකීර්ණ ගැටලුවම ලිහෙන්නේ එකම එක නීති වගන්තියකින්. ඒ තමයි සාමාන්‍ය විවාහ ආඥාපන්නතේ 8 වෙනි වගන්තිය. අධිකරණයට මේ නඩුව විසඳන්න යතුරු හම්බුනේ මෙන්න මේ වගන්තියෙන්. ඒ නීතියේ තියෙන පැහැදිලි බව බලන්දකෝ. හරිම සරලයි. ඒක කියන්නේ කලින් කරගත්ත විවාහයක් නීත්‍යානුකූලව විවර කරලා නැත්නම් ඊළඟට කරන කිසිම විවාහයක් වළංගු වෙන්නේ නැහැ කියලයි. හරිම කෙලින් සහ බලවත් ප්‍රකාශයක්. මෙතනදී උසාවිය කරපු වැදගත්ම දේ තමයි මේක. සාමාන්‍ය නීතියේ කියන අර పూర్ව විවාහයක් කියන වචනෙට මුස්ලිම් නීතිය යටතේ කරගත්ත විවාහත් අයිති කියලා අර්ථකථනය කරපු එක. ඔන්න ඔය තීරණයත් එක්ක තමයි විවාහ දෙක අතර නීතිමය සම්බන්ධය හැදිලා 18 වෙනි වගන්තිය මේ නඩුවට අදාළ වුණේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මේ කොටසින් ඒක තවත් පැහැදිලි වෙනවා. පළවෙනි එක වළංගු නම් ඒක අවලංගු නොකර දෙවෙනි එක කරන්න බෑ. හරියට ප්‍රහෙලිකාවක කෑලි ටික හරියටම එකට ගැලපෙනවා වගේ නීතියේ තර්කයක් මෙතෙන්දි ගැලපුණා. ඉතින් අවසාන නිගමනය තමයි මේක. පළවෙනි මුස්ලිම් විවාහය වළංගු නිසා දවස් 5කට පස්සේ ලියාපදිංචි කරපු දෙවෙනි සාමාන්‍ය විවාහය නීතිය ඉස්සරහා ආරම්භයේ ඉඳලම ශුන්‍යයි. ඒ කියන්නේ අවලංගුයි. මේක තමයි නඩුවේ තීරණාත්මකම පාර. දශක ගණනාවක් පුරා ඇදිලා ගිය මේ නීතිමය සටන අවසානයකට එනවා.
2023 පෙබරවාරි 3 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මේ ගැන තමන්ගේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරා. අධිකරණයේ නියෝග ටික හරිම පැහැදිලි භාර්යාවගේ අභ්‍යාචනයේ ප්‍රතික්ෂේප වෙනවා 15 උසාවිවල තීන්දුව තහවුරු වෙනවා. දැන් මේ නඩුව ආපහු මුලින්ම පටන් ගත්ත තැනට ඒ කියන්නේ කාති උසාවියටම යනවා. ස්වාමි පුරුෂයාට ඕගේ තලාක් දික්කසාදය සඳහා ඉදිරි කටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. මේ මුළු කතාවෙන්ම අපිට ගන්න කුඩුවන් ලොකුම පාඩම හරිම සරලයි. ඒ තමයි නීතියේ තියෙන මූලිකම මූලධර්මයක්. එක නීති පද්ධතියක් යටතේ තියෙන බැඳීමක් තවත් නීති පද්ධතියක් යටතේ අලුත් බැඳීමක් පටන් ගන්න කලින් හරියටම අවසන් කරන්න ඕනේ කියන එක. වෙන විදියකට කිව්වොත් නීතියානුකූල විවාහයක් තියෙනවා නම් ඒක අහෝසි නොකර ඒ දෙන්නටම වුණත් ආයෙත් වෙන නීතියක් යටතේ බඳින්න බෑ. මේ නඩුවෙන් ඒ නීතිමය පූර්වාදර්ශය හරිම පැහැදිලිව තහවුරු වෙනවා. ඉතින් මේ කතාව අවසානයේදී අපි ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් මතු කරනවා. එකම රටක් ඇතුලේ විවිධ නීති පද්ධති සහ ආගමික විශ්වාසයන් ක්‍රියාත්මක වෙද්දී හැමෝටම සාධාරණයක් ඉටු වෙන පැහැදිලි සහ ස්ථාවර නීතිමය රාමුවක් අපි ගොඩනගා ගන්නේ කොහොමද? ඒක ඇත්තටම අපි හැමෝම කල්පනා කරන ඕන දෙයක්.